මේ වගේ වැස්ස දවසක වැඩට යන්න නැතුව ගෙදරට වෙලා ඉන්න තියෙනවා නම් කොයිතරම්නම් දෙයක්ද. ඉතින් මට නම් අද අන්න ඒ වගේ දවසක්. එහෙනම් එන්නකෝ මාත් එක්ක කෑමක් හදන්න. ඉතින් මට මේකට ඕන වෙන්නේ ගිතෙල්, පාන් පිටි, icing sugar, baking powder ටිකක් විතරයි. මම ඉතින් ලේසියට icing sugar ගත්තට සීනි බ්ලෙන්ඩර් කරලා තමයි ගන්න ඕන. ඉතින් මම ඕන දේවල් කිව්වට මොනවද හදන්න කියලා කිව්වේ නෑනේ. අද මම හදන්න යන්නේ ගී බිස්කුට්. ගිතෙල් ටික කාමර උෂ්ණත්වයේ තියලා ගත්තනම් අපිට ලේසි. මගේ එක ෆ්‍රිජ් එකේ තිබ්බ නිසා ටිකක් තද ගතියයි. ඔන්න දැන් නම් හරි. දැන් මේකට icing sugar දාලා mix කරගන්න ඕන. මේ වගේ ප්‍රමාණ කිව්වොත් ගිතෙල්, icing sugar, පාන් පිටි මේ ඔක්කොම සම ප්‍රමාණ වලින් තමයි ගන්න ඕන. ඉතින් තමන් කැමති විදියට පැණි රසට වැඩිපුර කැමති නම් icing sugar ටිකක් වැඩිපුර ගන්න පුළුවන්. කොහොම හරි බිස්කට් එක හදාගන්න ගානට පදම එන්න ඕනනේ. අන්න ඒ ගානට එනකම් icing sugar අඩු වැඩි කරලා තමන්ගේ කැමති පැණි රස එන ගානට දාලා මික්ස් එක හදාගන්න. ඔයාලට මේකේ හරියටම ප්‍රමාණ බලලා ඔරිජිනල්ම රෙසිපි එකක් බලන්න ඕන නම් YouTube එකේ සර්ච් කරලා බලන්න ගී බිස්කට් කියලා. ඕන තරම් රෙසිපි තියෙනවා. මොකද මම මේවා එකක්වත් හරියට මනින්නේ නැතුව තමයි ගන්නෙ මගේ ඇහෙමින්මට. මොකද නිතරම හදන නිසා මට පුරුදුයිනේ. මම අර පුරුදු විදිහට ගන්නවා ඉතින්. ඔන්න දැන් නම් මේකේ පදම ගානට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මට එක දෙයක් අමතක වුණා. මට බේකින් පවුඩර් දාන්න අමතක වුණා. දැන් තද වැඩි නිසා ටිකක් මික්ස් කරගන්න අමාරුයි. කමක් නෑ. දැන් හරි දාන්න එපැයි. මෙන්න මේ ගානට වගේ එනකන් අපි මික්ස් කරගන්න ඕන. මම ගී බිස්කට් ටික බේක් කරගන්නේ එයාර් ෆ්‍රයි එකේ. ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ එයාර් ෆ්‍රයි එකේ ගිතෙල් ටිකක් ගාලා ප්‍රී හීට් කරගන්න. ඔයාලා දකින්න ඇති මම ගිතෙල් ටිකක් වෙනම අරන් තියාගත්ත මුලින්ම. දැන් මේ ටික මම එයාර් ෆ්‍රයි එකේ ගාගෙන මේ විදිහට ප්‍රී හීට් කරගන්න දානවා. සෙල්සියස් අංශක 160ට විනාඩි 10ක් විතර මම ප්‍රී හීට් කරගන්නවා. දැන් මම බිස්කට් ටික හදාගන්න තමයි යන්නේ. මේ විදිහට අතින් තමයි මම බිස්කට් එක හදාගන්නේ. චූටි කොටස් අරගෙන බිස්කට් එක මෙන්න මේ හැඩයට හදාගෙන මැදින් චූටි පළතුරු කෑල්ලකුත් තියාගන්නවා. ඔයාලට පුළුවන් මේ පළතුරු කෑල්ල වෙනුවට කජු නැත්නම් ප්ලම්ස් වගේ දේවල් තියාගන්නත් පුළුවන්. ඔයාලට මේ පළතුරු කෑලි කේක් බඩු ෂොප් වලින් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මම බිස්කට් එක හදාගන්නේ. ඔන්න දැන් නම් එයාර් ෆ්‍රයි එක ප්‍රී හීට් වෙලා ඉවරයි. දැන් මම හදන්නේ මගේ
ගිය බිස්කට් ටික බේක් කරගන්න. ඉතින් අපි ගිය බිස්කට් ටික එයා ෆ්‍රයි එක ඇතුලෙන් තියාගමු. මේකේ තියෙන එකවර බේක් කරගන්න පුළුවන් බිස්කට් 8ක් විතර තමයි. මොකද ගොඩක් ඉඩ නෑනේ. ඔන්න විනාඩි 5කට විතර පස්සේ මම ඇරලා බලනවා. තාම හරියට බේක් කළා නෑ. අපි ආයෙම දාලා විනාඩි 10ක් විතර යනකම් තියලා බලමු. එතකන් මම අනිත් බිස්කට් ටිකත් හදා ගන්නවා. ඔන්න දැන් නම් විනාඩි 10 හරි. දැන් හරියටම බේක් කරලා තියෙන්නේ. මෙන්න බලන්න ලස්සනට බේක් කරලා තියෙනවා. බිස්කට් එක උඩ පුපුරලා වගේ තියෙනවා නම් බිස්කට් එක හරියටම බේක් කරලා තියෙන්නේ. ඊට වඩා තියන්න එපා. ඊට වඩා තිබ්බොත් එහෙම වැඩිපුර බේක් කළා බිස්කට් එක දුඹුරු පාට වෙනවා. ඉතින් මම ඉතිරි බිස්කට් ටිකත් බේක් වෙන්න දැම්මා. බිස්කට් බේක් වෙන සුවඳ දැනෙනකොට තේ එකක් බොන්න නැතුව ඉන්න හිතෙනවද? ඉතින් අපි තේ එකකුත් හදාගමුකෝ. ඔන්න මම කිරිකෝපි දෙකකුත් හදාගත්තා. ඔයාලා බලන්න ඇති අනිත් කිරිකෝපි එක කාටද කියලා. ඒක අපේ නංගිට. අපේ කෙනු බබා නම් මේ වෙලාවේ හොඳටම නිදි. දැන් ඉතින් අපි දෙන්න ගී බිස්කට් කාලා කිරිකෝපි එකේ රස විඳින්න යන්නේ. ඔන්න එහෙනම් ඉතින් අපි අදට ගිහින් එන්න. ආයෙම දවසකින් හමු වෙනකන් සතුටින් හරි සෙමින් ඉන්න.